Hello guys, මේ පාර හෙඩේ ගේම් එකේ වැලි කියන එක ගැන තමයි පොඩි විස්තරයක් කරන්න හිතුවේ. මොකද සමහර අය ලෙවල් අප් වෙලා තිබුණත් මේක ප්ලේ කරන්නේ නැති අය ඉන්නවා. මේ ප්ලේ කරන හැටි දන්නේ නැතිව ප්ලේ කරන්න බැරුව අය ඉන්නවා. ඒ නිසා පොඩි හඳුන්වීමක් කරන්න තමා කල්පනා කරේ. මොකද මේක ප්ලේ කරාම ඔයගොල්ලන්ට ඩයමන්ඩ් 30ක් ගන්න පුළුවන්. ටෝකන් කියලා જાතියක් තියෙනවා මේකේ. ඒක එකතු කරලා ඒක ගන්න විදිහ කියලා දෙන්නම්. ඉතින් ඩයමන්ඩ් ගන්න ඊසි විදියක් හින්දා තමයි මේක ප්ලේ කරන්න තියෙන වාසිය. අපි බලමු ඉතින් ගිහිල්ලා මේ කොහොමද වෙන්නේ කියලා. මේ මෙතන තියෙන ෂොප් එක ඉස්සර එහා පැත්තේ තියෙන මේ බෝඩ් එකෙන් තමයි වැලි එකට යන්නේ. මේ පාරේ වල තියෙන්නේ වැලි එකෙත් සීසන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ටයිප් දෙකක්. එකක් කියන්නේ එක පාරකට. ඒ කියන්නේ චිකන් වැලි කියන එක තමයි මේ පාරේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ අනිත් මේක ඉවරුනහම ආයි එන්නේ මේ සෙන්චුරි වැලි කියන එක. ඒකත් මම කියලා දෙන්නම් කරන විදිහ. මේකට ගිහිල්ලා බලමු අපි. මේකද කරන්න තියෙන්නේ ඉතින් මෙහෙම ලොකු දේවල් කරන්න නැහැ නේ. පොඩි ටාස්ක් තමයි කරන්න තියෙන්නේ මේකේ. මේ කියන්න ඕනේ මුලින්ම මේකේ මේ බිල්ඩින් තියෙනවා තැනින් මැප් එකේ. මේ යන්න තියෙන්නේ. මේ මැප් එකේ බිල්ඩින් වලට රික්වෙස්ට් කම්ප්ලීට් කර යන්න තමයි මේකේ තියෙන්නේ. චිකන් වැලි කියන එකේ. මේ වගේ රික්වෙස්ට් කම්ප්ලීට් කර යන්න ඕනේ. ඉතින් මේකේ එහෙම තමයි මේකේ පොයින්ට් ගන්න තියෙන්නේ. එයාට මේ ෆියුල් යනවා. ඒ අර ෆියුල් ගන්න පෙන්නන යන මේක ඩ්‍රයිව් දුන්නාම එතනට යනවා. දුන්නා මේක ඔයාලගාව තියෙන බඩු වලින් තමයි මේ කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඒවා ඔයාලගාව නැත්තම් මෙතන 0 කියලා පෙන්නන්නේ. සමහර ඒවා තියෙනවා ප්‍රොඩක්ට් කරලා දෙන්න ඕනේ ඒවා. මේ වගේ ඒවා මේ ඉතින් නැති අත්‍යවශ්‍ය නැහැ හැම එකම දෙන්න. Tamanට පුළුවන් Tamanට තියෙන විදිහට බලලා මේ ඒවා දාගෙන යන්න තියෙන කම්ප්ලීට් කරගෙන යන්න තියෙන්නේ. ඒක බැලන්ස් එක කරන්න ඕනේ. මේ ටෝකන් ටික මේ ටෝකන් ගන්න කලින් කියන්න ඕනේ මේකේ මේ ෆියුල් ගන්න විදිහ. මේ විතර දකුණු පැත්තේ යටම තියෙනවා ෆියුල් මේක. ඒකෙදි මේ පොඩි ටාස්ක් කරන් තියෙනවා ඩේලි ටාස්ක්. මේ තුන එම් කළා මේ දැන් ෆ්‍රී ෆියුල් එකක් හම්බ වෙනවා දවසට. ඊට අමතරව අපිට ෆියුල් ගන්න පුළුවන් මේ වගේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා. ඒක ඉතින් අර අත්‍යවශ්‍ය නැහැ. Tamanට ඉතින් අර මේ ඒසි ටාස්ක් ආවොත් ඒවා බල්ලා ගන්න තමයි තියෙන්නේ. පුළුවන් තරම් ෆියුල් එකතු කර ගන්න පුළුවන්. ෆියුල් 99ක් තමයි උපරිම කරන්න පුළුවන්. ඒ කියන්නේ ටාස්ක් කම්ප්ලීට් කළා. ඊට පස්සේ අර ඒකද කරගත්ත ෆියුල් ටික මේ ෆියුල් ටික ගිහිල්ලා තමයි මේ අඩු වෙන ගන්නට 99 කම්ප්ලීට් වෙන්න ඊට පස්සේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ටොමැටෝ වල 4ක් හම්බ වෙනවා. ඒ වගේ ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අනිත් දවසේ කරන්න තියෙන මේ එන ටිකත් පෙන්නනවා. ඒතකොට රෙඩි වෙලා වගේ ටිකක් ඉන්න පුළුවන්. බල්ලා ෆිෂින් නෙට් දාලෙම තියෙනවා නම් ඒව දාන්න නැතුව අර ෆිෂින් කලෙක්ට් කරන්න ඒ වගේ පොඩ්ඩක් රෙඩි වෙලා ඉන්න පුළුවන් මේකේ. එහෙම තමයි ෆියුල් කතන්දරේ. වීල් එක කරකවල ගන්න තියෙන්නේ මේකේදී. ඊට පස්සේ කියන්න තියෙන වලට මේ කම්ප්ලීට් කරන් යනකොට රිවාඩ් ටෝකන් කියලා මේ උඩ තියෙන ටෝකන් ඔය තියෙන නිල් පාට මේ රෝස පාට කොළ පාට ඔය තුන තමයි තියෙන්නේ. මේ ටෝකන් මේ තියෙන වැලි ෂොප් එක උඩම ටැබ් එක මේ මෙතන එංගියම උඩම ටැබ් එක. ඒකේ තියෙනවා මේ පොඩි රිවාඩ්. ඒ රිවාඩ්ස් ගන්න පුළුවන්. මේ හැබැයි ගන්නකොට කල්පනාවෙන් ගන්න. මේකදී මේ දෙවෙනි ටැබ් එකේ තියෙන එක තමයි අර ඩයමන්ඩ් ගන්න තියෙන්නේ. ඒකදී එක જાතියකින් 1200 ගානේ අපි එකතු කරන් තියෙන්න ඕනේ. එකතු කරන් තියලා මේ ಜಾති තුනෙන් එකයි ගන්න පුළුවන්. ඩයමන්ඩ් හරි මේ මැද තියෙන ගෝල්ඩ් එක හරි මේක හරි.
ඒ තුන එකක් ගන්න පුළුවන්. මේ අන්ලොක් වෙන්නේ මේ උඩ තියෙන ඔය චිකන් ගාන පෙන්වන්නේ කලෙක්ට් කරන ගානක් 100 කියලා. ඒ 100 කම්ප්ලීට් වෙන්න ඕන එකක්. ඒක නම් කොහොමද කම්ප්ලීට් වෙනවා ඇක්ටිව් ආയി ඉන්නවා නම් මේ මැප් එකේ මේ සහ මේක වැලි එක ඉවරුනහම තමයි මේවා අන්ලොක් වෙන්නේ. එතකොට මේ අර 1200 ගාන කම්ප්ලීට් කරලා තිබ්බොත් අපිට මේක අන්ලොක් කරලා ගන්න පුළුවන් තුනෙන් එකක්. ඒ හින්දා මේ මෙතන උඩ පළවෙනි ටැබ් එකේ තියෙන රිවාර්ඩ් ගන්නකොට අර 1200 ඉතුරු කළා මේ වැඩි ගානෙන් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේක 6000ක් ගන්න පුළුවන් අපිට කලෙක්ට් කරන්න පුළුවන් එකපාර ටෝකන්. ඒ කියන්නේ 2000 ගාන වගේ 2000 ගාන බැලන්ස් එකේ ඉතින් මේවා වෙන්නේ නැහැ කොහොමද. ඒවා ඉතින් අර මෙතන හම්බෙන විදිහ වෙනස් නේ මේ වගේ. ඒ හින්දා ඒවා ඉතින් අර බැලන්ස් එකේ මේ වියද ස්පෙන්ඩ් කරගෙන මේ 1200 කොහමද තියා ගන්න ඕනේ. නැත්තම් අපරාධ මේ ඩයමන්ඩ් ටික ගන්න බැරි වෙනවා. එහෙම තමයි මේ කතන්දරේ. මේක ඇතුලේ වටන දේවල් තියෙනවා ගන්න. ලස්සන දේවල් ඩෙකෝර් මේවා තියෙනවා. හරිනේ මේකෙදි මේ ඔයාලට තැන තියෙනවා මේ ෂෙඩ්. ඒ වගේ සමහර යාට ෆ්‍රී ෆියුල් ගන්න දෙනවා. ඒවත් ඔය යන රූට් එකේ තිබ්බොත් විතරක් පොඩ්ඩක් මේවා කරලා මේ බලලා යන්න ෆ්‍රී ගානක් සමහරට තියෙන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා එහෙම. හරිනේ මේ වගේදී යන්න තියෙන්නේ. සමහර වෙලාවට මේ ට්‍රක් එක මේ වෙන මේ වගේ තැන්වල ආම චිකන් කලෙක්ට් කරන එකත් මට කියන්න බැරුණා. ඒකෙදි මේ යන රූට් වල මේ වගේ ඉන්නවා කහ පාට ඩොට් වල ඒගොල්ලෝ එතෙන්ටම ගිහලා කලෙක්ට් කරන්න ඕනේ නැහැ. යන රූට් එකේ තිබ්බර මේ බිල්ඩින් එක යනවා නම් ඒ රූට් එකේ මේ තියෙන එක ඔටෝ කලෙක්ට් කරනවා. ඒ හින්දා ඒකට ගිහිල්ලාම කලෙක්ට් කරන්න ඕනේ නැහැ. එහෙම කලෙක්ට් කරන්නත් එපා. මොකද ඒතකොට ෆියුල් ආදී යන රූට් එකේ බල්ලා කරන්න ඇක්ටිව් කට්ටිය නින්ද කොහමත් ඔය මේක මේ චිකන් ගාන කලෙක්ට් වෙනවා. ඒ වගේ ඉතින් මේකේ කරන්න තියෙන ඒ සීන් එක ඊට අමතරව මේ මෙතන ඒකත් උඩේ අමතර රිවාර්ඩ් එකක් අර ඩේලි ක්වෙස්ට් කම්ප්ලීට් කරනකොට කම්ප්ලීට් කරලා ගන්න තියෙන ඒකත් හොය කරන්න යන්න එපා. ඒක ඔටෝ කම්ප්ලීට් එක එච්චරම මේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් අර එක්ස්ට්‍රා රිවාර්ඩ් එකක් ගන්න විදිහට හදලා තියෙනවා. මේක අනිත් එක තියෙන්නේ මේ සෙන්චුරි වැලි කියන එක. ඒකෙදී මේ බිල්ඩින් මෙහෙමම තියෙනවා. මේ රික්වෙස්ට් වල මේ රික්වෙස්ට් කරන එකත් එහෙමම තියෙන බිල්ඩින්. මේ ඒකෙදී මේ රික්වෙස්ට් වල දෙන මේවා අඩුයි. ටෝකන් ගන්න අඩුයි. මම හිතන්නේ අඩු වුණාට මේ අර ඇනිමල් ලයින් මේ කහපාට ඩොට් වල ඒ සෙන්චුරි වැලි කියන එකේ ඒ ඇනිමල්ලා ಜಾති තුනක් ඉන්නවා. ජිරාෆ්ලා එතකොට අලි අර හිපොපොටේමස් කියලා උන් අන්න උන් ඉන්න මේ තැන් කහපාට තැන් වල මේ වගේ ඒක කියන්න ඕනේ. ඒක තැන් වල තියෙනවා මේ මොනවාද සූ හදලා මේ ෂෙඩ් වගේ ෂෙඩුත් තියෙනවා. ෂෙඩ් වගේ තැන් වල සූ තියෙනවා. ඒවට මේ අර ඇනිමල් කලෙක්ට් කරලා ගිහින් දාන්න තියෙන්නේ. අපිට එකපාර 3 දෙනෙක් තමයි කලෙක්ට් කරන්න පුළුවන් මේ ට්‍රක් එකට. ට්‍රක් එක කලෙක්ට් වුණාම උඩ මේ රතු පාට ඒ කියන්නේ උඩින් ඩොට් තුනක් පෙන්නනවා ඇනිමල් කලෙක්ට් වෙන ගානට. එකයි නා එක සුදු පාට ඩොට් එකක් පෙන්නනවා. ඒ වගේ යන රූට් එකේ මේ යන රූට් එකේ මේක නම් ඒ කියන්නේ මේ ඉන්න තැන බලලා තමයි ගන්න වෙන්නේ ඇනිමල්ලා. මේ සමහරලාට මේ ඇනිමල්ලා ඒ කියන්නේ එක්කෙනෙක් කලෙක්ට් කරලා තිබ්බොත් තව එකකට යද්දී කලෙක්ට් වෙච්ච එක්කෙනා මේ මිසින් වෙනවා. ඒ කියන්නේ ගේම් එක හැටි හදලා තියෙන හැටි. ඒ වගේ අර ඒක ආයි තැනින් බලලා කලෙක්ට් කරන්න ඕනේ. ඒකෙදි මේ ටෝකන් හැම වෙන ගානේ වැඩි. ඒ කියන්නේ මේ දැන් ඇනිමල්ලා කලෙක්ට් කරන ගානට ටෝකන් ටිකක් 200 ගණන් 100 ගණන් ඒ වගේ මේ එක જાතියකින් හම්බ වෙනවා. මේ වගේ අර 50 20 ඒ වගේ නෙමෙයි හම්බෙන්නේ. මේ ඒ වගේ බලලා ඉතින් අර පොඩි ගණන් එහෙම වෙනවා. ඉතින් මේ ඒ කියන්නේ එක ಜಾති තුනකින් මික්ස් කරලා ගන්න පුළුවන් නම් එකතු කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ මේ
ඇනිමලා ಜಾති 3යි ඉන්නේ මේ ඒ සෙන්චුරි වැලි කියන එක එකතු කරන්න අපිට. එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් බල්ලා තමන් ළඟ ඉන්න යන්න පුළුවන් ෆියුල් ගන්න බල්ලා එහෙම බල්ලා ඉතින් කලෙක්ට් කරලා ගන්න තියෙන්නේ. කොහොම හරි 1200 හදාගෙන අය තව එකක් කියන්න ඕනේ මේ ඒ සූ වලට දාද්දි සූ එකට ගිහින් දැම්මට පස්සේ පැය භාගයක් අපි ඉන්න ඕනේ. ඒක ස්ක්‍රිප් කරන්න නම් ඩයමන්ඩ් 5ක් දෙන්න ඕනේ. ඒක ඩයමන්ඩ් දෙන්න යන්න එපා. ඉතින් ඒකට අර කන්න එකේ තේරුමක් නැති වෙනවනේ. ඉන්න පැය භාගයක් ඉඳලා ඉවරනට පස්සේ ඒ සූ එකෙන් මේ සූ එකට ඩිලිවර් කරන්න පුළුවන් අපිට. ඩිලිවර් කියලා බටන් එකක් එනවා. ඩිලිවර් කියලා මොකක් හරි එකක්. එතන පෙන්නනවා. ඒ බටන් එක ගුවහම මේ අයින් වෙලා ඊට පස්සේ ආපහු අපිට අලුතෙන් කලෙක්ට් කරන්න පුළුවන් එනිමල්ලා. ඒ වගේ තමයි ඒක කරන්න තියෙන්නේ. මේක ඉතින් අර ඩයමන්ඩ් ගන්න තියෙන අපිට හොඳ ඔප්ෂන් එකක් හින්දා සමහර ගොඩක් අය මේක දන්නේ නැහැ. දන්නේ සහ ප්ලේ කරන විදිය දන්නේ නැතුව ඉතින් අර තේරෙන්නේ නැතුව හින්දා ප්ලේ නොකරන අයත් ඉන්නවා. ඒක හින්දා පොඩ්ඩක් මේ වගේ පොඩි මේ වීඩියෝක් කරන්න හිතුවේ. මල්ලා ඉතින් කරන්න තියෙන්නේ මේක ගේම් එකට අරමතර හොඳ ඩයමන්ඩ් ගන්න ලේසි විදිහක්. ඔයගොල්ලෝ බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න දේවල් මොන හරි තියෙනවා නම් මටත් අමතක වුණු දේවල් තියෙනවද දන්නේ නැහැ. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඒක බලලා මේ කමෙන්ට් එකේ දාන්න. මම ඒවට එතකොට බලලා මේ කරන දෙයක් කියන්න. හරිනේ. එහෙනම් දැනට මේ වීඩියෝ එකේ කියන මේ ටික තමයි. ගේම් එක තාම අනිත් දින දෙයක් ගැන ආයි තව වීඩියෝ එකකින් කියලා දෙන්න. හරිනේ. හරි නේද? ජය වේවා.